සියලු දෙනාටම ඉතින් දෙකතු වෙලා ඉන්නේ අපි ඔන්ලයින් සීට්ටුවත් එක්ක. ඉතින් අද ඔයාලට වීඩියෝ එකක් ගෙනාවේ ඔන්ලයින් සීට්ටුවට සම්බන්ධ වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කොහොමද account එකක් හදාගන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා ඇතුළු වන්න ලියාපදිංචි වන්න කියලා. මෙන්න මේ බටන් එක පාරක් ඔයා ක්ලික් කරනවා. මේ link එක Facebook එකේ දකින්න පුළුවන්, YouTube එකේ දකින්න පුළුවන්. කොහම වුණත් ඔයා මේ link එක ක්ලික් කරාට පස්සේ මේ වගේ home page එකක් තමයි එන්නේ. ඊට පස්සේ මෙතන ඇතුළු වන්න හෝ ලියාපදිංචි වන්න කියන තැන එකපාරක් ඔයා ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා. මේ වගේ එකක් ඕපන් වුණාට පස්සේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා දැන් ඔයා ඉස්සෙල්ලාම account එකක් හදා ගන්න ඕනේ. මෙන්න මේ පල්ලෙහා තියෙනවා create your account කියලා එක ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා continue with Google කියලා. මේක එකපාරක් ඔයා ටච් කරගෙන ඔයාගේ Gmail account එකක් දීලා login වෙන්න. හරි ඊට පස්සේ ඔයා Gmail account එක type කරලා යද්දී නම් මෙන්න මේ විදිහට ඔයාලට OTP code එකක් ලබා දෙන්න දෙනවා. ඉතින් මේ OTP code එක වගේ අතුලත් කරේ Gmail එකට ඇවිල්ලා ඇති බලන්න එක. හරි මේ තියෙන්නේ මට ආපු email එක. ඉතින් මේ තියෙන්නේ මට ආපු email එක මෙතන තියෙනවා hello@lumin කියලා. ඉතින් මෙන්න මේ එකකින් තමයි ඔයාලට mail එක එන්නේ. ඔයා අතුලත් කරන ලද Gmail එකට. ඉතින් මේ අංක ටික තියෙනවා මෙතන මේක copy කරගෙන ඔයා එතනට ගිහින් paste කරන්න. paste කරාට පස්සේ ඔයාලට automatically login වෙනවා site එකට. සයිට් එක ලොගින් වුණාට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මෙතෙන්ට ආවට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා මුල් පිටුව. ඉතින් මෙතන තාම ගෘහ භාණ්ඩ වලට සීට්ටු නැහැ. මුදල් සීට්ටු විතරයි යන්නේ. මෙන්න මෙතන තියෙනවා සීට්ටු මුදල් කියලා මෙතන ටච් කරගන්න. ඉතින් මම මෙතන දැන් මේ සීට්ටු එකට එකතු වෙන හදන්නේ live. හරිද? මම මෙතන ඩිපොසිට් එකක් කරනවා ආව බලා ගන්න. ඉතින් මෙතන තියෙන්නේ රුපියල් 2500ක ඩිපොසිට් එකක් කරලා මම මේ සති 10ක සමාජිකයන් 10 දෙනෙක් ඉන්න සතියකට රුපියල් 25000ක් හම්බ වෙන සීට්ටු එකට එකතු වෙන හදන්නේ. හරි. මෙන්න මෙතන සමාජිකයන් 10 දෙනෙක්ට විතරයි සම්බන්ධ වෙන්න පුළුවන්. 10 දෙනා සම්බන්ධ වුණාට පස්සේ ඔයාලට ඔයා සම්බන්ධ වෙනවා අනිවාර්යයෙන්ම ඇඩ්මින්ට මැසේජ් එකක් දාන්න. මම කස්ටම් සර්විස් එකට යනදී කියන්නම් වීඩියෝ අන්තිමට. ඊගෙන මැසේජ් එකක් දාන්න 10 දෙනා සම්බන්ධ වෙලා ඉන්නවද කියලා. ඊට පස්සේ ඒක දැනගෙන ඔයා ඩිපොසිට් එක කරලා මේ සම්බන්ධ වෙලා නැත්නම් ඩිපොසිට් එක කරගෙන ඔයාලා පුළුවන් මේ ක්‍රියාකාරී බටන් එක ටච් කරන්න. හරි. අපි මේ ඩිපොසිට් එක කරමු මේ තැන්පතු කියන තැනට යමු. හරි මෙතනින් මම 2500 ටයිප් කරගන්නවා. හරි මෙතන දීලා තියෙනවා අපිට bank details. ඉතින් මෙන්න මේ bank details වලට තමයි ඔයා deposit එක කරන්න ඕනේ. ඉස්සෙල්ලාම මම බලන්න මේක ගිණුම් හිමීගේ නම තියෙනවා online සීට්ටුව private limited. මෙන්න මෙතන තියෙනවා copy button එකක්. මේ තියෙන්නේ. මේක එකපාරක් ඔයා ටච් කරගන්න මේ විදියට. ටච් වුණාට පස්සේ උඩින් ඔයාලට බලා ගන්න පුළුවන් පිටපත් කරගන්න ලදී කියලා. ගිණුම් අංකෙත් ඒ විදිහම කරන්න පිටපත් කරගන්න ලදී කියලා ඔයාලට පොළ පාටින් එන අර ටික් එකක් දාපු message එකක් එනවා. ඊට පස්සේ ඔයාලා online banking එකට ගිහිල්ලා අදාළ මුද්‍රේ type කරගෙන නම මෙතනින් copy කරගෙන ගිණුම් අංකෙත් copy කරගෙන paste කරන්න විතරයි තියෙන්නේ. හරිද? ඉතින් මේක බලාගෙන ඔයාලා type කරන්න දෙයක් නැහැ. එහෙම උත්තර දෙනවා. ඔයාලට දෙන copy කරන්න මේ copy button එක ටච් කරගෙන. හරි ඉතින් බැංකුව තමයි Dialog and Finance PLC දැන් මම රුපියල් 2500ක් තැන්පත් කරලා ඒක ස්ක්‍රීන්ෂොට් එක මෙන්න මෙතනට අප්ලෝඩ් කරලා දිනවා. ඊට පස්සේ මේ ඉදිරිපත් කරන්න කියන බටන් එක ටච් කරගන්න. හරි තැන්පතු ඉල්ලීම යොමු කරන අධිකය මැසේජ් එකක් අපිට ආවා. අපි දැන් මෙතනින් බෑක් වෙනවා. බෑක් වෙලා යනවා මගේ වලට. හරි ඉතින් සල්ලි අපිට ඇවිල්ලා ආවට පස්සේ මෙන්න මෙතන තමයි වැටෙන්නේ සල්ලි. හරිද? විනාඩි 20ක් හෝ 30ක් විතර යනවා මේ මගේ කියන බටන් එක ටච් කරගන්න. එතනට ආවට පස්සේ මෙතන වල බලා ගන්න පුළුවන් අදාළ මුදල මුළු ශේෂයෙන් දෙනට එනවා රුපියල් 1500ක්. හරිද? ඊට පස්සේ මේ සීට් මුදල් කියන එකට යන්න. මෙතන තියෙනවා ක්‍රියාකාරී කියලා බටන් එකක්. මේක ටච් කරගන්න. හරි පැකේජ් සාර්ථකව ඇක්ටිව් වෙලා තියෙනවා දැන් හරිද? ඒ කියන්නේ මුදල් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඔයාලට සමහරක් වෙලාවට මුදල් පෙන්නන්න නැති වෙන්න පුළුවන්. නමුත් ඔයා ක්‍රියාකාරී බටන් එක ටච් කරලා බලන්න ඔයාලට පැකේජ් එක ඇක්ටිව් වෙනවද කියලා. හරිද? අපි බලමු දැන් පැකේජ් එක ඇක්ටිව් වෙලාද කියලා. දැන් මෙතන තියෙනවා සංගවායත කියලා තමයි මේ පැත්තෙන් පෙන්නන්නේ. දැන් අපේ පැකේජ් එක ඇක්ටිව් වෙලා තියෙනවා. ඉතින් දැන් අපිට කරන්න තියෙන්නේ ඊළඟ සතියේ මේ විදිහටම අපිට මේ සීට් වල දැන් 10 දෙනෙක් සම්බන්ධ වුණාට පස්සේ තමයි මේකට ඔයාලට අංකයක් ලැබෙන්නේ. හරිද? සාමාන්‍යයෙන් දැන් මට අංකයක් ලැබෙන්නේ නැහැ. තාම මේකට 10 දෙනෙක් සම්බන්ධ වෙලා නැහැ. ඒකින්ද බලා ගන්න පුළුවන් දැන් සමාජිකයන් 8 දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ දැන් මම ඩිපොසිට් කරන වෙලාවට විදිහට කෙනෙක් ඩිපොසිට් කරලා හරිද? ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් සෝරි මට වැරදුනා මේ ඔයාලට මෙන්න මෙතන තමයි දැන් සමාජිකයන් කියන 8ක් ලැබිලා තියෙන්නේ. ඔයාලට මේ 8 වෙනි සැරේ තමයි සල්ලි ලැබෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ සීටුවේ අංකය තමයි මෙතන තමයි පෙන්නන්නේ. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනට ආවට පස්සේ මෙතන තියෙනවා මගේ කේදක. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මුදල් ගැනීම කියලා හැප් තියෙනවා. මෙතනින් ඔයාලට මුදල් ගන්න පුළුවන්. මෙතන ටච් කරලා බැංකු විස්තර දුන්නා. හිල්දුම් යොමු කරන්න ගෙන්දර ටච් කරා. හරි ඊට පස්සේ මෙතන WhatsApp සම්බන්ධ කරන්න පුළුවන් ඇසිස්ටන්ට් කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ පාරිභෝගික සේවා නිලධාරියෙක් ඒවා සම්බන්ධ කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ මෙතන Telegram group එකක් තියෙනවා. ඒකට අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන විස්තර දාලා තියෙනවා. ID verified එක අනිවාර්යයෙන්ම කරගන්න ඕන. temple ඉතිහාසය බලන්න පුළුවන්. EPM ඉතිහාසය බලන්න පුළුවන්. දැනට මෙතන පෙන්නන්නේ නැහැ මගේ. තාම අප්ඩේට් වෙලා නැහැ. 10 දෙනා සම්බන්ධ වුණාම තමයි අප්ඩේට් වෙන්නේ. හරි ඊට පස්සේ මෙතන යනවා අපි මුල් පිටුවට යන්න. එතනට ගිහිල්ලා temple ගිහිල්ලා බලන්න. ඊට පස්සේ ක්‍රියාකාරී බලන්න. තාම දැන් අපේ අප්ඩේට් වෙලා නැහැ. බලමු අපි අප්ඩේට් වෙලා. අප්ඩේට් වුණාට පස්සෙත් වීඩියෝ එකක් අරන් එනවා. ඉතින් ඒකත් බලන්න. ඒ වගේම රුපියල් 5000 ප්ලෑන් තියෙනවා. ඒ කියන්නේ 5000 සීටුවක් තියෙනවා. 10000 සීටුවක් තියෙනවා. 5000 සීටු දෙකක් තියෙනවා. එකක් සමාජිකයන් 10 දෙනෙක්, එකක් සමාජිකයන් 5 දෙනෙක්. ඉතින් මාස දෙකක් වගේ යද්දී සම්පූර්ණ සීටුව ගෙවල ඉවර වෙනවා. ඉතින් විශ්වාසනීය සේවයක් තියෙනවා. ඉතින් සම්බන්ධ වෙන්න පුළුවන් අනෙක් WhatsApp group වලට වඩා මේක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා.